ආයිබෝවන් කියලා අදත් රූයිට්ස් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එහෙමනම් ඔන්න අදත් අලුත් රෙසිපි එකක් අරන් ආවා. ඉතින් කාර්යබහුල ඔයාලට වගේම විනාඩි 10න් ඔන්න වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම විනාඩි 10න් හදාගන්න පුළුවන් සුපිරි රයිස් එකක් ඔන්න හදන විදිය කියලා දෙන්නයි හදන්නේ. එළවලු මස් මාළු වර්ග සෝස් වර්ග මේ කිසිම දෙයක් දාන්නේ නැහැ. ඉතින් හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි මේක හදන්නේ. ජනවාරි 1 වෙනිදාත් එන හින්දා රෑට හදන්න පුළුවන් ඔන්න ලේසි රෙසිපි එකක්. ඒ වගේමයි මේ බත් එක කන්න පපඩ මුකුත් බදිනවා. හැබැයි අද බදින්නේ තෙලේ නෙවෙයි. බලන්න කොහොමද කියලා. එහෙමනම් අපි පටන් ගන්න මත්තෙන් රූයිට්ස් YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරගෙනම වැඩේ පටන් ගමු. මුලින්ම වංගෙඩියකට සුදු ලුණු බික් 3ක් ඒ වගේම අමු මිරිස් කරල් 2ක් ඒත් එක්කම රතු ලුණු ගෙඩි 3-4ක් කරපිංචා ටිකක් ගම්මිරිස් ඇට තියෙනවා නම් ඇට ටිකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩු ටිකක් දාලා මේ සියල්ලම හොඳට කොටා ගන්න. දාගත්ත සියල්ලම හොඳට කොටා ගත්තට පස්සේ අපි මේ මිශ්‍රණය පැත්තකින් තියලා අපි මැටි වළඳක් හරි සෝස් පෑන් එකක් හරි ලිපේ තියනවා. ඊට පස්සේ ඒකට තල තෙල් ටිකක් තමයි දාගන්නේ. ඉතින් තල තෙල්ම දාන්න අවශ්‍ය නැහැ. ඔයාලට කැමති තෙල් වර්ගයක් මේකට දාගන්න පුළුවන්. රත් වෙන තෙල් එකට මහදුරු ඇට ටිකක් ඒ වගේම සූදුරු ඇට ටිකක් ඒත් එක්කම කඩල පරිප්පු වලින් තේ හැන්දක ප්‍රමාණයක් වගේ දාගෙන මේ ටික බැද ගන්න. මේක ඉතින් කර වෙනකම් බැද ගන්න එපා. ඉතින් හොඳ සුවඳක් එනකම් බැදගත්තට පස්සේ අපි ඒකට රතු ලුණු ගෙඩි ටිකක් දාගන්නවා. මෙහෙනම් රතු ලුණු ටිකක් ලොකු හින්දා මම දෙකට පළලා තමයි දාගන්නේ. ඊට පස්සේ රතු ලුණු ටිකත් හොඳට බැද ගන්න. ඉතින් මේ බත් එකේ රහස්ම අමුද්‍රව්‍ය තමයි රතු ලුණු. රතු ලුණු ටිකත් අමු ගතිය යන්න බැදුනට පස්සේ අපි ඒකට අර ඉස්සලා තලාගත්ත පේස්ට් එක තියෙන අන්න ඒක දාගන්නවා. මතක් කරන්න ඕන මේ ඔක්කොම සාමාන්‍ය ගින්දරේ තමයි කරගන්නේ. ගින්දර වැඩි කරගන්න එපා. මේවා කර කරගන්නත් එපා. ඉතින් මේ පේස්ට් එකක් දැම්මනේ දැන් ඒකේ තියෙන ටිකක් යන්තම් බැදෙනකන් මේ විදිහට අපි කලවම් කර කර හොඳට බැදගෙන ඊළඟට අපි මොනවද මේ දාගන්නේ? තක්කාලි ගෙඩි 2ක් බ්ලෙන්ඩ් කරලා ඒකට මේ විදිහට පියුරේ එකක් විදිහට දාගන්නවා. තක්කාලි පියුරේ එක හදාගන්න මම වතුර දාගත්තේ නැහැ. තක්කාලි ගෙඩි 2ක් අරගත්තා. ඒවා පොඩි තක්කාලි. ඉතින් ඔයාලා ගන්නවා නම් ලොකු තක්කාලි වලින් එකක් ගත්තොත් හොඳටම ඇති. ඊළඟට පැප්‍රිකා ටිකක් දාගන්නවා. මේවා රස අණු එකතු කරගන්න. ඔයාලට පැප්‍රිකා නැත්තම් මිරිස් කුඩු දාගන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟ අමුද්‍රව්‍ය විදිහට ගරම් මසාලා ටිකක් එකතු කරනවා. මේකදී තේ හැන්දක් වගේ එකතු කරගන්නවා. ඉතින් මේක වෙනුවට ඔයාලට බැදපු 3-5 කුඩු ටිකක් දාගන්න පුළුවන්. ඉතින් කියන්නම ඕන දෙයක් තමයි මේ බත් එක කන්න වෙන මාළු පිණි වර්ග කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තරම් රසයි. ඉතින් කතාවත් එක්කම කහ කුඩු ස්වල්පයක් රස අණු ලුණු ටිකකුත් දාලා හොඳට කලවම් කළා. ඊට පස්සේ බත් කෝප්පයක ප්‍රමාණයක් මේකට දාගන්නවා. මම මේ එකතු කරේ ඊයේ උයපු ඉතුරු වුණ බත් වලින් ටිකක්. ඉතින් සුදු කැකුළු බත් තමයි මේ දාගත්තේ. ඔයාලා කැමති බත් වර්ගයක් මේකට දාගන්න පුළුවන්. බාස්මති වගේ. ඉතින් මේ විදියට හොඳට කලවම් කළා අපි ඊට පස්සේ මේකට අවසාන වශයෙන් කොත්තමල්ලි කොළ ටිකක් පොඩියට කපලා එකතු කරනවා. රස වැඩි වෙන්න. බලන්න මේ බත් එකේ ලස්සන නේද? ඉතින් ඔයාලා දැක්ක මස් මාළු ඒ වගේ මෙල්ලවලු මේ කිසිවක් දාගත්තේ නැහැ. බොහොම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි හැදුවේ. රසකාරක, වර්ණකාරක ඒ වගේම සෝස් වර්ග මේ කිසි දෙයක් භාවිතා කරේ නැහැ. නිර්මාංශ ඔයාලටත් බොහොම වටිනා රෙසිපි එකක්. ඉතින් තල තෙල් වලින් හදපු හින්දා මේක පුදුමාකාර සුවඳයි. ඉතින් ලන්ච් බොක්ස් රෙසිපි එකක් විදිහටත් රෑට හදන්න තමුත්තන්ට සංග්‍රහ කරන්න එහෙම ඔන්න පංකාදු 5යි. දැන් හිතේ කාටවත් තියාගන්න ඕනේ නැහැ. මම කිව්වා වගේම විනාඩි 10න් නේද මේ රයිස් රෙසිපි එක හැදුවේ. ඉතින් මේක කන්න මට හිතුණා පපඩමකුත් බැද ගන්න. ඉතින් මේ වගේ පපඩම් දෙකක් අරගෙන හැබැයි මේ පපඩම බදින්නේ මම වෙනදා වගේ ගැඹුරු තෙලේ නන් නෙවෙයි. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් තෙලේ බදින්න නැතුව කොහොමද පපඩම් බැද්ද කියලා. ඉතින් මේ ආකාරයට තෙල් ටිකක් දාගන්න හොඳට අතින් හොඳට පපඩම වටේට මැදට මේ වගේ හොඳට ගා ගන්න අර සුදු ගතිය යනකම්. දෙපැත්තම මේක කරගන්න අමතක කරන්න එපා. කියන්න ඕන මේක පිට රටේ ඉන්න ඔයාලට නම් ගොඩාක් වැදගත් වේවි. ඉතින් දැන් මේ විදිහට හොඳට තෙල් ටික ගාගෙන අපි මේක ටිෂු පේපර් එකක් උඩ තියනවා. දැන් ඉතින් ලොකුම කුකුස කොහොමද මේක බැදගන්නේ කියන එක. ඉතින් මේ කොලේ පිටින් මයික්‍රෝවේව් එක ඇතුලේ තියලා විනාඩියක් ඔන්න අපි මේක බැද ගන්නවා. ඉතින් කොහොමද ප්‍රතිඵලය එන්නේ කියලාත් අපි බලමු.
මම ඉතින් ඔයාලට විනිවිදභාවය පේන්න ඕනේ හින්දාම මම විනාඩියම ෆාස්ට් ෆෝවර්ඩ් කරලා මේ වීඩියෝ ක්ලිප් එක පෙන්නනවා. ඉතින් මේක නම් හුදෙක්ම මයික්‍රෝවේව් එකක් තියෙන කෙනෙක්ට විතරමයි කරන්න පුළුවන්. ඒකයි මම කිව්වේ පිට රටේ ඉන්න ඔයාලට නම් මේක ගොඩාක් වටිනා ටිප් එකක් වේවි කියලා. එහෙමනම් ඉතින් ඒ විදිහටත් ඔන්න පපඩමකුත් බැදගත්තා. ඉතින් බත් එක උඩින් පපඩමකුත් තියලා ඔන්න රසට අනල කන්නයි යන්නේ. එහෙමනම් ආස හිතනවා නේද රෙසිපි එකට? ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස ගැන කියන්නත් අමතක කරන්න එපා. channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක share කරන්න, ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න. එහෙමනම් මේකට කන්නකෝ. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.